කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතාමත් කෙටි කාලයක් ආචාර්ය මණ්ඩලයේ සමාජිකින් තිදෙනෙකු අහිමිවීමේ ශෝකජනක තත්ත්වයකට මුහුණ පා සිටිනවා. විශේෂයෙන්ම මෑතකදී සිදු වූ තවත් අවාසනාවන්ත අභාවයක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කතිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාගේ හදිසි අභාවය දැක්විය හැකියි. පසුගිය මාර්තු 29 වන දින හදිසි හෘදයාබාධයක් හේතුවෙන් 36 හැවිරිදි කතිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතා අකල් මරණයට පත්ව තිබෙනවා. ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වී තිබෙන අතර ඔහු ග්‍රහමාරුවක් ගැන බියෙන්ද පසු වූ බවක් දැනගන්නට තිබෙනවා. මීට පෙර මාර්තු 18 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශයේ මනෝවිද්‍යායක එකේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා හදිසි රියානතුරකින් මියගොස් තිබුණා. ඔහු 46 වෙනියේ පසු වූ අතර මාර්තු 21 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනාංශයේ 59 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලක්ෂී ප්‍රේමවර්ධන මහත්මියද හදිසිය අභාවප්‍රාප්ත වුණා. දින කිහිපයක් තුළ ආචාර්ය මණ්ඩලයේ සමාජිකයින් තිදෙනෙකුගේ අභාවය නිසාම කැලණිය විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්ත ජාතියටම දැඩි පාඩුවක් ලෙස මේ වෙනුවට සැලකෙනවා.